උත්තර පස්ස වන්නනා උතුරු සභ්‍යත්වයේ සාකච්ඡාමය අඩහෝරාව. අභිලේඛන සාපපාඨ ගැන මහාචාර්යතුමනි මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ? අභිලේඛන සාපපාඨ කෘතියේ අභිලේඛන වල මේ සාප කිරීම වගේ දේවල් තියෙනවද? මේ කොයිතරම් දුරකට බෞද්ධ සමාජයකට ඔය පොත මුද්‍රණය සඳහා මම මධ්‍යම සන්තුව ආරම්භ දුන්නා. දුන්නාම මේ පොත බලන්න කියලා එක පෙරදින විශ්වවිද්‍යාලෙම පණිවිඩය කරගෙන මේක ශාප කරනවා කියන එක මේ බුද්ධ ආගමන පැටහැනි මේක අයින් කරන්න කියලා. නමුත් මෙයා තේරුම් අරගෙන නැහැ ඇතුළ කියවුවා නම් දිගටම තියෙන ශාප කිරීම. ඊට පස්සේ වෙන වචනයක් හොයාගන්න. මම නම් දන්නේ curses found in English and Tamil inscription in Sri Lanka කියලා ඇති. අර තියෙන්නේ ඕකම තමයි. ඇයි මෙහෙම සෙල්ලිපි වල සාපපාඨ සඳහන් වෙන්නේ මහාචාර්යතුමනි? කුමක්ද ඒකේ අරමුණ වෙලා? අරමුණ මේකයි. ඉස්සරෝම මේ මොනවා හරි පූජා කරලා ගොඩනැගිල්ල කාගම යන්ත්‍රයට පූජා කරලා ඒකෙන් ලිව්ව ඵල සව සතනට සියලු සත්‍යයන්ට මේ පින අත් වේවා කියලා. ඕක ඉන්දියාවට ගිහිල්ලා ඉවරලා මේක ඉන්දියාවේ තියෙනවා ওই වගේ ශාප කිරීම. මේ පොතේ මම ඒක පෙන්වලා තිබුණා. ශාප කිරීම තියෙනකොට 7 වෙනි සියවසේ මුල ඉඳලා රජ යුද්ධ වලට පැටලිලා දෙවෙනි අක්බෝධක මට මතක හැටියට තූපාරාමේ කොත් කඩලා ඒකේ තියෙන ලෝහ ආදී ගත්තලු යුද්ධයට වියදම් කරන්න. මේ වගේ රජය විසින් මිනිසුන්ගේ ආගමික දේපල මිනිසුන්ගේ දේපල රැකින්න ඕන රජයම මෙතන හොරකම් කරන්න පටන් ගත්තා ඊපස්සේ වෙන කියන්න දෙයක් නැහැ. අද නම් කරන්න ගිහිල්ලා පොල් ගහනවා කොහේ හරි. ඒ පොල් ගහනවා වගේ තමයි මෙතන ගිහිල්ලා ඉවරලා ශාප කරලා තියෙනවා. මොකද බුද්ධ ආගම පිළිගන්න මිනිස්සු බුද්ධ බෞද්ධ හිටියේ ඒ කට්ටියට මේ වෙන්න ලියලා තියෙනවා. එකක් තියෙනවා මෙහෙම. මෛත්‍රී බුදුන් දොර ළඟින් ගියත් වඳින්න අත් දෙක උස්සන්න බැරි වේවා කියලා. ශාප පාඨය. ඒ වගේ ගොංගක් ඒවා තියෙනවා. පොතකට රටත් නියරත් ගෝයන් කානම්. අන්න ඒක තමයි. රටත් දැයත් සමයත් රකින්න ඉන්න පාලකයා විසින් හොරකම් කරනවා නම් ඒවා විනාශ කරනවා නම් කළ යුතු අනුගමනය කළ යුතු පිළිවෙතකුත් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා නේද මාතයි? තව එකක් තියෙනවා කවුඩන්ට බත් දමන වාචනේ කෑමට සිදු වෙන. උදා කාවුණු ගැල්ලු බත් කෑවෝය. ආහාරය සඳහා බත් නොලැබේවා කියලා එක ලිපියක තියෙනවා. අටමහා නරකේ වැටීම එක ලිපියක තියෙනවා. නිරයේ වැටීම. දිවිදත්වන් නිරයට වැටීම. මෛත්‍රී බුදුන් සමයේදී නූපදීම. මෛත්‍රී බුදුන් වහන්සේ තමාගේ දොර ඉදිරියෙන් වැඩම කළත් උන්වහන්සේට වැඳීමට සම දෑත් එසවීමට නොහැකි වීම. ප්‍රේතයන් වී ඉපදීම. මුහුදු තීරේ මසුන් මැරූ පාපය අයත් වීම. මේ විදිහට ඒ කියන්නේ ශාසනයට විරුද්ධව වැඩ කරාම මේ වගේ දේවල් වෙන්න කියලා ප්‍රාර්ථනා. විරුද්ධව නෙවෙයි. ශාසනයට අයිති සංකසතු දෙයක් අයිති ප්‍රයෝජනයට ගැනීම. මේවා ආරක්ෂා කරගන්න වෙන කරන්න දෙයක් නැහැ. අර වර්තමානයේ පොල් ගහනවා වගේ මේ කට්ටිය කරලා තියෙන්නේ මේ වගේ ලිපි ලියපුවම මේක වළක්වා ගන්න පුළුවන් ඒ කියන්නේ. ඒ කියන්නේ පවට බිය ඇති කිරීමක් තමයි ඒක අතකින් මේ කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම එහෙම දෙයක්. පවට එතකොට කීවනාය මේක කඩන්ට යන්නේ නැහැ නේ විනාශ කරන්න යන්නේ නැහැ. ඉතින් මට හිතුණා මේකේ පසුබිමයි ඔක්කොම විදිහට පොඩි පොතක් ඇටියට මේවා කරලා මේක විශාල විශේෂ අවධානයට යොමු යුතු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන තරුණ අන්තර්ගත කරලා ලියන කෘතියක් හැටියට අපිට සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංගයන්ගේ අභිලේඛන සාපපාඨ කියන කෘතිය අපි පොතක් ලියුවාම එකකින් ආදායම ගැන ඒ තරම් උනන්දුවක් නැහැ. ආදම් තියනවා නම් හොඳයි. නමුත් මේ ආදායම ගැන නෙවෙයි අපි මේ කරන්නේ අපේ මේ පණිවිඩය පාඨකයා අතර යවා ගැනීම. ඉතින් මේක සාර්ථක වෙලා තියෙනවා කියන්නේ මේකේ දෙවෙනි මුද්‍රණය ඉවරයි නම් හිතනවා දැන්. මහාචාර්යතුමනි ඔබතුමාගේ පවුලේ විස්තර බිරිඳ දරුවෝ කවුද කියලා අපිට දැනගන්න කැමතියි අපේ අසන්න. මගේ නෝනා බිරිඳ මෙහෙමයි. මේ
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ මගේ වන්තියේ. අංගන්න දෙයක් නැහැ. හැබැයි විශ්වවිද්‍යාලය ඇතුළතදී කිසිම සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. ඉතින් මෙයා දැන හඳුනගෙන ඒකට ඒ දෙමව්පියන්ට අපේ දෙමව්පියෝ ගිහිල්ලා කතා කරලා ඒක සීමාවේ තියාගත්තා. විශ්වවිද්‍යාලෙන් පිට වුණාට පස්සේ තමයි අපි බැන්දේ. ඇගේ නම ලීලා කරුණාරත්න වීරමන්. ඒකට මුල්ගම් වැලිගම. නමුත් මෙහි ඇවිල්ලා තාත්තා වැඩ කරේ මැරිබන් කම්පැනි කළමනාකාරයෙක් හැටියට පාදුක්කේ ගෙවල් හදාගෙන අම්මගේ ගාමේ ගෙවල් හදාගෙන යනවා. එතකොට අපිට දෙන්නට ඉන්නේ එක දරුවයි. පුතේ රංජන කුලතුංග කියලා. එයා ඕස්ට්‍රේලියාවේ කළමනාකරන විෂය පිළිබඳ පශ්චාත් උපාධියක් කරලා දැන් මාස් මේකේ ඉහළ තැනක වැඩ කරනවා. ඔව් මහාචාර්යතුමනි ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? අපි හිතමු දැන් අනුරාධපුරයේ ඔබතුමා වැඩිම කාලයක් ගත කරපු ඔබතුමාගේ පර්යේෂණ ක්ෂේත්‍රයේ ලංකාවේ දීර්ඝ කාලයක් එක දිගට අගනාගරයේ හැටියට තිබුණු ප්‍රදේශය මේ ප්‍රදේශයට යන අලුත් පර්යේෂකයෙකුට ඔබතුමා ආරම්භ කරලා අතරමඟ නැවතුණු එහෙම නැත්නම් අලුත් පර්යේෂකගේ අවධානය යොමු යුතුයි කියලා ඔබතුමා හිතන දේවල් මොනවද? අලුත් කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙස් මොනවද ඔබතුමාට තියෙන්නේ? විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව ඉගෙන ගන්නවා, අපිත් උගන්වනවා, ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවා. නමුත් ශාස්ත්‍රයට ගියාම මේ කටයුතු කරන්නේ කොහොමද කියලා කැණීමක් කරලා හාරලා මේකේ වැලි මෙච්චරයි, පස් මෙච්චරයි, මේයි උඩු කැට මෙච්චර හම්බුණා, ගඩොල් කැට මෙච්චර හම්බුණා කියලා අධ්‍යයනය කරන එක වැදගත්. නමුත් ඒකම නෙවෙයි දෙන්න ඕනේ. ඒ භූමිය පිළිබඳ ඊට ඉස්සර කරලා තියෙන දේවල් ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. අධ්‍යයන කරලා තමයි භූමියකට බලන්න ඕනේ. නැත්තම් මේ දැන් මේ ආචාර්ය විජේපාල අධ්‍යක්ෂ ජෙනරල් හිටිනකොට මගෙත් එක දවසක් කතා කරනවා මම කිව්වා පස්ලෝ මේව එකක් හදුනා හම්බුනොත් මේ කට්ටිය ඒකේ මේ සංයුතිය බලලා මේ ලෝහ මෙච්චරයි මේ ලෝහ මෙච්චරයි මේ ලෝහ මෙච්චරයි කියලා මේ. නමුත් මේ කට්ටිය එතන නෙමෙයි හිතන්න ඕනේ. පස්ලෝ මොකකටද පාවිච්චි කරේ අපේ. යන්ත්‍ර මේ අර බඳිනකොට මේව කරනකොට පස්ලෝ තමයි ඒක හදන්නේ. ඒ සංස්කෘතික සම්බන්ධතාවයක් එක්ක මෙතන කරන්නේ. ඒ කතාන්තරේ නැතුව නිකන් අරක හම්බුන දේ වල තියෙන සංයුතිය විස්තර කිරීම විතරක් මදි. තැනක් දැන් මම එක උදාහරණයක් හැටියට කිව්වේ පිළිමගය මහා විහාරේ පොතේ තිබෙන පොත්වල තියෙනවා සිංහව ක්‍රාන්තිය කියලා බෝධි අංශේ මට තියෙන්නේ. ඒකෙන් හොයාගෙන තමයි ඒකේ තියෙන විස්තර ඔක්කොම හොයාගෙන තමයි ඒ කියලා තියෙනවා මේවා කරලා මේ පිළිමගේ හැදුවේ හදලා තියෙන්නේ. එතන කැණීම් කරලා අපි සංරක්ෂණය කරන දත්තට ගෙනාවේ ඒ තොරතුරත් එක්ක මේවා කරලා ඒ ඔක්කොම සාක්ෂි ඔක්කොම එතන එකතු කරලා පෙන්නලා තියෙනවා. ඒ හින්දා මොනවා හරි තැනක කැණීමකට යනවා නම් ගල් කණු දෙකක් තුනක් තිබුණාට විතරක් ඒව කරන්න ඕනේ. නමුත් ඒ භූමිය පිළිබඳ තියෙන ඓතිහාසික විස්තර එදා ඉඳලා මෙදා දක්වා තිබෙන විස්තර හොයන්න ඕනේ. සාහිත්‍ය විමර්ශනයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක අර පස්ලෝ මේක හම්බුන විදිහට තමයි යන්නේ. අඳුරේ අතපත ගෑමක් කියලා වෙනවා. මහාචාර්යතුමනි බෞද්ධාලෝක පදනමේ අභිප්‍රාය අරමුණ ඒ වගේම උත්තර පස්ස වන්නන මේ වැඩසටහනෙත් අරමුණ අපේ රට ඒකීය ශ්‍රී ලංකාවක් හැටියට අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව බෞද්ධරේ අනිකුත් සියලුම ජන වර්ග සහ සංස්කෘතික කණ්ඩායම් සමග සමගියෙන් සහජීවනයෙන් යුතු රටක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ අභිප්‍රාය. ඒ සඳහා මේ රටේ වෘත්තීය ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයන්ට කරන්න තියෙන කාර්යභාරය මොකද්ද? අනාගතයට නොබෙදුණු ඒකීය රටක සෞභාග්‍යයෙන් ජීවත් වීම උදෙසා ඔවුන් කුමක් කළ යුතුද ඔබතුමා හිතන්නේ? ඒක පුරාවිද්‍යාඥයන්ට විතරක් කරන්න බෑ. පුරාවිද්‍යාව ගත්තාම මම හැමදාම මගෙන් ඉගෙන ගන්න සිසු දරුවන්ට කියලා දෙන එකක් තමයි
පුරාවිද්‍යාඥයා නඩුකාරයෙක් වෙයි. දෙපැත්තෙන් දෙන්නෙක් ඉන්නවා නඩුවක විත්තිය සහ පැමිණිල්ල. ඒ දෙපැත්තෙම ඉන්න අද්වොකාත්වරු උත්සාහ කරන්නේ තමන් කියන දේ හරිය කියලා ඔප්පු කරන්න. ඒක ඇත්ත නෙවෙයි. නඩුකාරයා කරන්නේ මේ තොරතුරු ඔක්කොම කියවල සාක්ෂි ඔක්කොම බලලා මනල මොකක්ද ඇත්ත කියන එක ඉදිරිපත් වෙන්නේ. එතෙන්දී සිංහලද දෙමළද එහෙම නැත්නම් බුද්ධ ආගමද කතෝලිකද ඒවා මොකක්වත් වෙන බලපෑමක් එතනට යන්න විදියක් නැහැ. එහෙම වුණොත් තමයි නියම උත්තරේ එන්නේ. පුරාවිද්‍යාඥයෙකුත් කළ යුත්තේ ඒකයි. එතකොට මහාචාර්යතුමනි අපක්ෂපාතීව ශාස්ත්‍රීය බලනකොට පුරාවිද්‍යාඥයාට පේනවා නම් මේක පැහැදිලිවම සිංහල බෞද්ධ සංස්කෘතියට හෝ දෙමළ සංස්කෘතියට හෝ අයත් කියලා. ඒ ප්‍රකාශය කියන්න පසුබට වෙනවනේ යමෙක්. ශාස්ත්‍රීය බලනකොට පේන ඇත්ත කියන්න කවුරු හරි පසුබට වෙනවනේ. ආපහු ඒකම තමයි කියන්නේ පුරාවිද්‍යාඥයා නඩුකාරයෙක් විය යුතුයි කියලා. එයා ප්‍රකාශ කරන්න බැරි වෙන දෙයක් නෑ. එයාට මේ සාක්ෂි අනුව අපිට මේක මේ විදියයි කියලා කියන්න පුළුවන්. ඒක කිය යුතුයි. එහෙම නැත්නම් එයා ඒ වැඩේ නොකර ඉන්න ඕනේ. ශාස්ත්‍රීය බලනකොට පේන දේ කියන්න දිය යුතු නැහැ. කියන එකයි ඔබතුමා ප්‍රකාශ කරන්නේ. අපක්ෂපාතීව ශාස්ත්‍රීය ඒ කාර්යය සිදු කළ යුතු විනිශ්චයකාරයෙකු කරන ආකාරය. දැන් ඕක නෙවෙයි වෙලා තියෙන්නේ. රටේ කොටසක් වෙන්ටල ගන්නට ව්‍යායාමයක් තිබුණා අවුරුදු 30ක්. තවමත් මේකේ කට්ටිය තවම ඉන්නවා. ඒ කට්ටිය සාක්ෂි කියන ඒවා ඔක්කොම ඉවත් කරනවා. දැන් මට ආචාර්ය රෝලන් සිල්වා කිව්වා මොකද යාපනයේ කිට්ටු දූපතක් තියෙනවා ප්‍රතිප පුංකුඩු තියු නෑ දෙල්ෆ් එකේ එයා කැනින් කරනකොට වටදාගයක් හම්බුණා කියලා. නමුත් මේ තියෙන තත්ත්වය අනුව මේක එළියට තිබ්බොත් එහම ඔක විනාශ කරලා දානවා සාක්ෂි නැති කරනවා. කියලා මේක පස්සලින් වහලා දැම්මා කියලා. දැන් මහාචාර්යතුමනි අපේ රටේ ඇති වෙලා තියෙන උවදුරක් තමයි විකෘති ඉතිහාසයන් බිහිවීම. බුදුරජාණන් වහන්සේ ලංකාවේ බිහි වුණා කියලා කට්ටියක් මේ ලෝකේ කවුරුත් පිළි නොගන්නා ඉතිහාසයක් ගොඩනගාගෙන යනවා. තව පිරිසක් ඉන්දියාවේ ලියවිච්ච රාමායනය කියන ප්‍රබන්ධය කල්පිත ප්‍රබන්ධය මුල් කරගෙන රාවණ රජතුමා මෙහි හිටියේ කියලා පරාජිත ඉතිහාසයක් මේ ජාතියට ආරෝපණය කරන්න උත්සාහ කරනවා. ඒ වගේම උතුරේ ඉන්න දෙමළ ජනතාව නෙවෙයි දෙමළ ජාතිවාදී උමතුවකින් පෙළෙන ඇතැම් උගතු මේ දෙමළ ජාතිවාදී ඉතිහාසයක් නිර්මාණය කරනවා. මේ ඉතිහාස විකෘතිකරණය පිළිබඳව සහ ඒ හමුවේ පුරාවිද්‍යාඥයාගේ සහ ඉතිහාසඥයාගේ කාර්යභාරය පිළිබඳව ඔබතුමාට යමක් පවසන්න පුළුවන්. අපි ඔය මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියන කතාන්තරේට පුළුවන් තරම් Facebook එකකින් උත්තර දීලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සෙන්ටර් දිසානායක මේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්න කාලේ සෑම සතියකම ওই පිළිවෙලට විරුද්ධ කණ්ඩායම් වල සාකච්ඡා පවත්වාගෙන ගියා. එක්කෙනෙක් තමයි හොඳට අධ්‍යයනය කරපු එක්කෙනෙක් තමයි ශකිල රාජකරුණා. ඔයාගේ ඔබතුමාගේ මිත්‍රයෙක්. නමුත් ඒක අතරමඟ නැවතුණා. නමුත් මේකේ වෙන්නේ මිනිස්සු නොමග යන හැටියට වියදම් කරලා ඒ කියන පුජ්‍යලගේ අරමුණ මොකද්ද කියලා බලන්න ඕනේ. උදාහරණයකට මට ෆිසියෝതെරපි කරන්න ගියා වෛද්‍යවරයෙක් නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගාවට මෙයා ඒකේ තදට ඉන්න කෙනෙක්. මං ඇහුවා මහාවංශය කියවලා තියනවද? අහවල් පොත් කියවලා තියනවද? පාලි දන්නවද? නැහැ. ඉතිහාසයේ මේවද මේ හරිය දන්නවද? නැහැ. එහෙමනම් ඔය ආරයා කියන දේ නේ ඔය කියන්නේ ඔප්පු කරගන්නේ කොහොමද කියලා. මොකක්වත් ඔප්පු කිරීමක් නැහැ. ඒක අන්තිම භයානක මේව එකක් මම හිතන්නේ මේ ළඟදී මේ එකට නිකායක් හදන්න යනවා කියලා හදලා තියෙනවා. හදලා තියෙන මහානායකරු විකෘති නිකාය. අපේ මිනිසුන්ගේ හැටි. ඉතින් මහාචාර්යතුමනි මේ වගේ මේ ව්‍යාජ දෙමළ ඉතිහාසය බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉඳලා කියන මේ අරකේ තව එකක් කියන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන කතාන්තරේ අපිට සිංහලන්ට කියවන්න වෙන්නේ මහා වංශයෙන්. ඒක මහා වංශය ප්‍රතික්ෂේප කිරීමක්.
ඌරගේ පිටේ තියලා ඌර තපනවා වගේ තමයි වැඩක් කරලා තියෙන්නේ. ඔකට යන අයට අන්තිමට මහාවංශ විරෝධී බවට පත් වෙනවා. පත් වෙනවා. මේ දොස්තරවරු, ඉංජිනේරුවරු වෙන වෙන විෂයන් කරපු අය තමයි ඕකේ පිටිපස්සේ යන්නේ. අර හාමුදුරුවෝ කියන එක එහෙම පිළිඅරගෙන ඒ නිසා ඔබතුමා කියන්නේ එක පැත්තකින් ඉතිහාසය හරියට ඉගෙන නොගැනීමේ ප්‍රශ්නයක් මේක. එහෙම ඉතිහාසය ඉගෙන ගන්න නොලැබෙන වෘත්තිකයෝ තමයි වැඩි වශයෙන් මේකට යොමු වෙලා තියෙනවා වගේ පේන්නේ නේද මචං? ඉතිහාසය හරියට ඉගෙනන්න නම් ඉස්කෝලේක ඕක ඉතිහාසය නෙවෙයි ඊට එහායින් ගිහිල්ලා බුද්ධ දර්ශනය කියනවා ඒ වගේදී කියලා දෙන්න ඕන ඉස්කෝල වල පැහැදිලිව මේක පිළිගන්න බැරි සාක්ෂියක් උඩ සාධක උඩ මේක කරන්නේ කියලා. ඉතිහාසය කියපුවම ඉස්කෝල වල උගන්වන්නේ රජවරුන්ගේ ඉතිහාසයයි මේකට උත්තරේ දෙන්නේ නැහැනේ. මහාවංශයේ උදාහරණයක් මහාවංශය කියවන්න පුරුදු කරන්න ළමයිට. මූලාශ්‍ර භාවිතය පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාවට ලබා දී යුතුයි. ළමයි වෙන වෙන පොත් කියනවා සින්දුවට යනවා තරඟ වලට යනවා. ගෙවල් වල දෙමාපියෝ හරි මහාවංශයක් ලොකු ගණක් නෙවෙයි මුලට අඩු මුලට ගන්න පුළුවන්. අරගෙන ළමයිට එක එක පරිච්ඡේදයක් නිකන් කියවන්න දෙනවා නම් ටිකක් ළමයිගේ මොළේ හැදේ. ඊළඟ පරම්පරාව එහෙම නැති වුණොත් අනික ඒ කට්ටිය මුද්‍රණය කරන බෙදෙන පොත් කලර් ෆොටෝස් දාලා බෙදෙන පොත් කොහෙන්ද මේ සල්ලි? විදේශීය හරි මුදල් ආයෝජනයක් මේකට සිද්ධ වෙනවා. ඉතිහාස විකෘතිකරණය. සහ මුලින්ම ඉතින් මහජනතුනි මේ ඉතිහාස විකෘතිකරණයේ හමුවේ ඉතිහාසඥයාගේ පුරාවිද්‍යාඥයාගේ නැත්නම් මේ රටට ආදරය කරන පුද්ගලයන්ගේ කාර්යභාරය කුමක්ද ඔබතුමා හිතන හැටි? ඉතිහාස හොඟ දෙනෙක් පසුබහිනවා. ඕක කියන්නේ ගිහිල්ලා පැටලිල්ල බැලුම් අහන්නේ කියලා. ඕක තියෙන පළවෙනි දුර්වලකම. විශ්වවිද්‍යාලවල තියෙන මහාචාර්යවරු ඉතිහාසයේ ආචාර්යවරු මහාචාර්යවරු අනිත් අය ඉන්නවා කවුරුත් ඕකට එකතු වෙන්නේ නැහැ. නිර්භයව ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන්වත් තේරුම් අරගෙන මං කිව්වේ අර සෙන්ටර් ආචාර්ය සෙන්ටර් මහාචාර්ය සෙන්ටර් දිසානායක මේකේ ඉන්නකොට සංවිධානයක් හැදුවේ. ඒ වගේ තරුණ පෙළක් මේවා කරලා සංවිධානයක් හදලා ඔකට උත්තර දෙන්න බලන්න ඕනේ. අනික මේකේ වැඩි හරියක් මේවා වෙන්න ඕනේ වික්ෂුන් වහන්සේලා. මොකද ඔය මතේ මේවා කරන ගිහිල්ලා අන්තිමට මේ රටේ සාසන ඉතිහාසය විකෘති වෙනවා. ඒකනේ මම අර Facebook එකේ දාපුවාම සිංහල කියලා හැදෙන්නේ මෙහෙමයි කියලා අර ආම්දුරම කාර්ය නිරූපණය කරන ඕක කියපුවම මට සමාජ විද්‍යාඥයෙක් බනිනවා. මම එයාට උත්තරේ ලිව්වා. මට ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද දැන් මේ ව්‍යාජ ඉතිහාසයන් නිර්මාණය වෙන පසුබිමක ලංකාවේ බුදුරජාණන් වහන්සේ ඉපදුනායි කියන සංකල්පයේ ව්‍යාජ රාමායනයේ මත පදනම් වෙච්ච කල්පිතයක් රාමායනය කියන එක හතරවෙනි සියවසේ මොකද්ද අර සංස්කෘත දකුණු ඉන්දියාවේ දිලියන පොත සංස්කෘත කම්බන් වාල්මීකි නෑ මොකද ඒකේ තියෙනවා බුදුහාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා රාවණාට ලංකාවතර සූත්‍රය ලංකාවතර සූත්‍රයේ හතරවෙනි සියවසේ ලංකාවෙත් මේ දකුණු ඉන්දියාවේදී. ඉතින් ඕක අරගෙන කොහොමද අපි කියන්නේ මේක මේ රාවණ කතාවට මේකට සම්බන්ධ වුණා කියලා? ඒක කර්ම වලින් සනාථ වෙන්නේ නැති. නමුත් විශ්වවිද්‍යාල සමහර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මේ සාධකයක් හැටියට පෙන්නනවා. සාධකයක් හැටියට විතර නෙවෙයි. ඒක සනාථ කරන්නට ලිපි ලේඛන ලියලා තියෙනවා, අච්චු ගහලා තියෙනවා. ඉතිහාස අංශවලම ඉන්න ගුරුවරු. මේ වගේ ව්‍යාජ ඉතිහාසකරණයක් සිදුවෙන කාලයක අපේ ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ඒ පිළිබඳ ලිඛිත ඉතිහාසයක් තියෙන අද දක්වා මහාවංශයේ පාලියෙන් ලියන ජාතියක් අපි. මේ වගේ ඉතිහාසයක් තියෙන අපි අද ඉතිහාස විෂයට නොවැදගත් තැනක් දෙන්න හදනවා. ඉතිහාස විෂයේ අගේ අඩු කරන්න එහෙම නැත්නම් තෝරාගත්ත අනිවාර්ය නොවන විෂයක් බවට පත් කරන්න උත්සාහයක් මේ නූතන අධ්‍යාපනඥයෝ කියන අය විසින් යෝජනා කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාට මොනවද කියන්න පුළුවන්? විෂය පාඨමාලාව නවීකරණය විය යුතුයි. නමුත් මේ ඒ කරනකොට ඒක ඊට වඩා කල්පනාකාරීව කර යුතුයි. යම් මේක අත්හැරලා කරපුවාම අන්තිමට දැන් මම එක උදාහරණයක් කියන්නම්.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ දවස්වල විද්‍යාලයේ ඉන්න එකේ සෑම පීඨයකම එතකොට තිබුණේ විද්‍යා කලා තව එකක් තිබුණා ඔය ඒ වගේ අයට උපාධි පරීක්ෂණයේදී ලකුණු 35කට වැඩිය ගන්න ඕනේ පේපර් එකක් තිබුණා අනිවාර්ය පේපර් එකක්. ඉංග්‍රීසි බෞද්ධ සංස්කෘතිය. මට මිටියක් උත්තර පත්‍ර මිටියක් ලැබුණා මේක මේ විද්‍යා සයන්ස් ෆැකල්ටි එකේ දීපු ළමයිගේ උත්තර පත්‍රය. ඒකේ ලියලා තියෙනවා ඉංග්‍රීසියෙන් ලංකාවට එන්න පැමිණීමට පෙර ලංකාවේ මිනිස්සු ගල් ගෙවල් වල හිටියේ. අන්න ඔකට උත්තරේ ওই කියන්නේ. ඉතිහාසෙ ඉගෙන නැති වුණාම මෙන්නේ ඒකයි. අපේ සංස්කෘතිය බල්ලට යනවා එන්නේ. අපේ අභිමානවත් ඉතිහාසය පිළිබඳව. නමුත් ඒක ඔක්කොම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කියන්න ඕනේ. එක්තරා කොටසක්ද උගන්වන්න ඕනේ. ඒක මේ සාමාන්‍ය පෙළ උසස් පෙළට සාමාන්‍ය පෙළට නම් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා යන්න ඕනේ ඔක. ඉතිහාසය. උසස් පෙළේදී දැන් මේකනේ දැන් ඔතෙන්දී ඔබතුමාලා මේ මගේ අදහසට එකඟ වෙයි දෙන්න මම කරපෙන්නේ මට අනුරාධපුරයේ කලාපාධ්‍යක්ෂක දැන් අවුරුදු 20කට විතර ඉස්සරල ගුරුවරියන් ගෙන්නලා ඉතිහාසය ඉගෙනීම දිග්ගන්නන්ට දේශනාවක් පවත්වන්න කිව්වා. මම ඇහුවා මෙතන ඉන්න ආචාර්යවරුන්ගෙන් අත උස්සන්න කියලා තමන්ගේ දරුවෝ එහෙම නැත්නම් සහෝදරියෝ මේ අයගෙන් ඒ කට්ටියට කොමර්ස් එපා මෙයා කරන්න එපා මෙඩිකල් ඒක ඉංජිනේරින් වලට ඒවට උත්සාහ කරන්න එපා ඉතිහාස ඉගෙන ගන්නට කියන අය අත උස්සන්න කියලා. එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ මම කිව්වා ඒක නෑ නෙවෙයි කරන්න ඕනේ වෙන්න ඕනේ මෙච්චරයි. හොඳට ගැඹුරෙන් ඉතිහාසයේ OL ඉවර වෙනකල් සාමාන්‍ය පෙළ ඉවර වෙනකල් උගන්වන්නට ඕනේ. එතනින් පස්සේ ඒ කට්ටියට හිර කරන්න හොඳ නැහැ කියලා. නමුත් විශ්වවිද්‍යාලවලදී හරි ඒ වට තියන අයට විශ්වවිද්‍යාලවල දැන් නම් ඒක කරන්න කොහොමද අමාරුයි. අර අනිවාර්ය ප්‍රශ්න පත්‍රයක් දුන්නා නම් හරි මේ දැන් ඒක මේකට අනික් ආගම් වෙනත් එහෙම මේක ලියන්න කියලා කතාවක් එන්න පුළුවන්. මේ රටේ ඉතිහාසයේ සියලු දෙනා නිවැරදි ඉතිහාසය හැදෑරිය යුතුයි. ඒක සාමාන්‍ය පෙළ අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළට දක්වා ඉතිහාස ඉගෙනීම අවශ්‍යයි. මේ මහාචාර්යතුමනි ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ඇතැම් විද්වතුන් රට දෙකට කිරීමේ ඉතිහාසයක් මේ රට ඈත අතීතයේ ඉඳලා දෙමළ රාජ්‍යයක් තිබුණායි කියලා ඉතිහාසයක් ව්‍යාජ ඉතිහාසයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් ඉතිහාසඥයන්ගේ ඔබතුමා දකින්න හැටියට ඉතිහාසඥයන්ගේ පුරාවිද්‍යාඥයන්ගේ කාර්යභාරය කුමක්ද? එවැනි ඒ ලියවෙන ව්‍යාජ ඉතිහාසය ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ? ඒක ඉතින් අපිට තනියම කරන්න බෑ. ඒක රජයෙන් බලන්න ඕනේ මේ ලියන ඒවා ඇත්තද අපේ වෙනම රාජ්‍යයක් තිබුණා කියලා කියන්න සාක්ෂි. දැන් මම ඉස්සෙල්ලත් කිව්වේ පුරාවිද්‍යාඥයෙක් ඉතිහාසඥයෙක් ඔය ප්‍රශ්න දිහා බලන්න ඕනේ නඩුකාරයෙක් හැටියට. ඒ අයට අයිතියක් දෙමළ අයට ඒ අයිතියක් තිබුණා නම් අපි ඒක නෑ කියන්න ඕනේ නෑ. නමුත් තියෙන ඉතිහාසයේ මේවා විකෘති කරලා තියෙන සාක්ෂි ඔක්කොම ගලවලා අයින් කරලා ඉතිහාසයක් ගොඩනගන්න යනවා නම් එතන ඒ ඉතිහාසඥයෝ නෙවෙයි. තමන්ගේ අර සනතුරු වරප්‍රසාද රැක ගන්නට කරන දේශපාලනඥයන්ගේ වැඩක් ඒක. ඒකට ඒක තියන්න නරකයි. කොහෙත් ඊට තියෙන එක මම තියයි දන්නේ ඒක නොකල යුතු වැඩක් නේද? අපේ බෞද්ධාලෝක පදනම මගින් මේ කරන ව්‍යාපෘති මේ කියන කටයුතු මේ ව්‍යාජ ඉතිහාසකරණයට වේව අපේ රටේ දැන් සමයේ ඉතිහාසයේ සැබෑ ඉතිහාසය මතු කර ගැනීම උදෙසා කරන්න. ඔබතුමා බෞද්ධාලෝක පදනමේ මේ උත්තර පාස වර්ණනා වැඩසටහන ඇතුළු මේ අපේ ව්‍යායාමය පිළිබඳව බෞද්ධාලෝක පදනමේ මේ ව්‍යායාමය පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? සත්‍ය එලි කර ගන්න කරන ඕනම ව්‍යාපාරයක් බොහොම හොඳයි.
ඉතින් බෞද්ධ ලෝක පදනමක් කරන්නේ ඒකයි. ඒකේ බෞද්ධ ලෝක පදනම කරන්නේ නැහැ. Hindu දේවාලයක් තිබුණ එක ඒක නෙමෙයි අපි බෞද්ධ කියලා කරන්න බෞද්ධ ලෝක පදනම කොහෙවත් උත්සාහ කරලා නැහැ. බෞද්ධ තිබුණ එකක් නැති කරන්න ඒක කුරින්දි විහාර කැණීම් වලින් පැහැදිලිව මේ වරන ඒකේ මමත් සිලෙන්ටුඩේ මේකේ අර චෛත්‍ය මේක කරනකොට ඒකේ මේකේ තියෙන යූපයක් කියලා යූපය කියන එක ඔප්පු කරලා ගියා ලිපියක් ඒකේ බෞද්ධ ලෝක පදනම හොඳ වැඩපිළිවෙලක් ගෙනියන්නේ එතන අපක්ෂපාතී වැඩපිළිවෙලක් ගෙනියන්නේ අනික රජයන් වලින්වත් අත දෙන්නේ නැති තැන්වල බෞද්ධ ලෝක පදනම පරිේශන වලට අත දීලා තියෙනවා මුද්‍රණය කරන්න අත දීලා තියෙනවා උදාහරණයක් තමයි බෞද්ධ ලෝක පදනමට මම විජයාරාමේ මේක එලිකරන්න සම්පූර්ණම මූල්‍යදාර දුන්නේ උතන සභාපති ජගත් සුමතිවාල මැතිතුමා. එහෙනම් ඔබතුමාට අපි බෞද්ධ ලෝක පදනම වෙනුවෙනුත් උත්තර පස්ස වන්දනා වැඩසටහන වෙනුවෙනුත් ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ දැන් සමයේ අභිවෘද්ධිය පිණිස ඔබතුමාගේ පුරාවිද්‍යා සහ ඉතිහාස දැනුම යොදා ගැනීමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. ඔබතුමාට පෙරවන් සරණින් සියලු දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.